පෞද්ගලික රැකියාවක් ලෙස උද්‍යානයක මෙතෙක් කලක් මුරකරු ලෙස රැකියාව සිදු කොටගෙන අමරපාලගේ රැකියාවට එකවරම කනකොකා හඬන්නේ එකවරම පැමිණි ගැටලුවක් හමුවේ උද්‍යානය වසා දැමීමට සිදුවීම හේතුවෙනි. තමා වසර 7කට ආසන්න කාලයක් සිදු කරගෙන රැකියාව එකවර අහිමිවීම ගැන අමරේ තරමක් කනස්සල්ලෙන් කල් ගත කරන්නට වූයේ දෙමසක ආදායම පමණක් තම අතේ ඉතුරුව තිබූ නිසා නව රැකියාවක් සොයාගන්නා තුරු එම ආදායමෙන් කෙලෙස ජීවත් වන්නට දැයි කල්පනා කරමි. නිවෙසට වී දෙසතියක කලක් පමණ කල් ගත කළ අමරසිංහට දැනුනේ ඉතාම කම්මැලි ස්වභාවයකි. තවමත් වයස 37 වියේ පසු වූ අමරපාල හට සිටියේ තම බිරිඳයි එකම දරුවෙකුයි පමණයි. එකම දරුවාද එවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි නිසාම අමරපාල හට කඩිනමින් රැකියාවක් සොයා ගැනීමට සිදුවිය. මෙලෙස දින දෙකක් ගෙවී යන අතරයි ඔහු සේවය කළ ස්ථානයේ ලොකු සර්ගෙන් දුරකථන ඇමතුමක් පැමිණෙන්නේ. හලෝ අමරපාල, ඔන්න කොල්ලට සුභාරංචියක් කියන්න තියෙනවා. රස්තාවක් හම්බුණා. අනිද්දා උදේට මම කියන තැනට එන්නකෝ එහෙනම්. දුරකථන ඇමතුම නිමාවන විට අමරපාලගේ මුවගට සිනහවක් නැගුණේ ඔහුගේ ජීවිතේ විශාල ජයක් ඔහුට ලැබුණා මෙනි. ඊටද දින දෙකකට පසුව අදාළ දිනේ උදාවීමත් සමග තම බිරිඳටද සමුදී පිටත්ව යන්නේ පෙර දිනයක තම කලින් සේවය කෙරූ ස්ථානයේ කළමනාකරු පැවසූ ස්ථානයේ වෙතටයි. හෝරා කීපයක ගමනකින් අනතුරුව ඔහු නවතින්නේ කාර්යාලයේ ඉදිරිපිටයි. ඒ වන විටත් ඔහුගේ පෙර උද්‍යානයේ කළමනාකරු එම ස්ථානයේ රැඳී සිටිමින් අමරපාලව එම ස්ථානයේ කළමනාකරු වෙතට හඳුන්වා දුන් නිසා අමරපාලට මහත් සහනයක් දැනුනි. ඒ චිත්‍රපට ශාලාවක් යටතේ පවත්වාගෙන යන කාර්යාලයකි. එම ආයතනයේ කළමනාකරු සමග බොහෝ වේලාවක සිදු වූ සාකච්ඡා වලින් අනතුරුව ඔහුට ලැබුණේ එම ආයතනයේ යටතේ වූ සිනමා ශාලා මුරකරු රැකියාවකි. ලැබුණ තනතුරට ඉහටත් උඩින් යයි සිතමින් සතුටින් එම ස්ථානයෙන් පිටත් වූ අමරේ නැවතත් නිවස බලා පැමිණියේ පසුදින සවස් යාමේ සිට තම රාජකාරිය ආරම්භ කිරීමට තිබූ නිසයි. දහවල් කාලයේ සිනමා වාර සියල්ල අවසන් වූ පසු සිනමා ශාලාව පිරිසිදු කර රාත්‍රී කාලයේ එය රැකබලා ගැනීමටත් දහවල් කාලයේ නිදහසේ සිටීමටත් හැකිවන පරිදි අමරපාලට රාජකාරී යෙදුණි. පසුදින උදාවන තුරු ඇඟිලි ගණමින් සිට එදින රාත්‍රී නින්දට යන අමරේ පසුදින මදක් දහවල් වනතුරු නිදිසුව විඳින්නේ ඉදිරියේ නිදිවැරීමට හුරු විය යුතු නිසයි. සවස් යාමේ උදාවන විට හාපුරා කියා ලැබුණු නව රැකියාව උදෙසා අමරපාල පිටත්ව යන්නේ බිරිඳටත් දරුවන් හට තමා එනතුරු පරිස්සම් වී සිටින බවට පවසමිනි. ආයතනයේ කළමනාකරු ලියා දුන් ලිපිනය ඔස්සේ ගමන් ඇරඹූ අමරපාල සවස 5 කනිසම උදාවත්ම පැමිණ තිබුණේ අබලන්ව යමින් තිබුණු සිනමා ශාලාවක් ඉදිරිපිටයි. තමා සිතූ ආකාරයට බොහෝ සෙයින් වෙනස් ස්ථානයක් බව දුටු අමරේගේ සිතට යම් අමුත්තක් දැනුනේ ගරා වැටී තිබුණු සිනමා හල තරමක් පාළුවට ගොස් තිබුණු දැකීමෙනි. මට මොකද? මම ආවේ මේක මුර කරන්නනේ. ඉතින් මම මගේ වැඩේ කරගෙන හිටියානම් ඉවරනේ. එලෙස තමාටම පවසාගත් අමරපාල සිනමා ශාලාව තුළට පිවිසිනි. සිනමා ශාලාවේ කළමනාකරු සමග කතාබස් කොට තම රාජකාරී ඇරඹූ අමරේ නිල ඇඳුමද පැළඳ පිටතට පැමිණියහ. සිනමා ශාලාවේ සිටි අනෙකුත් සේවකයන් සමග කතාබස් කොට
මද වේලාවකින් තරංගත් උපුලුත් එම සිනමා හාලේ දහවල් කාලයේ සිටි අනෙක් සේවකයන් දෙදෙනා සමගද හිතවත් වන්නට පටන් ගත්තේ. උපුල්ගෙත් තරංගෙත් දිනේ රාජකාරී අවසන්ව ඔවුන් පිටත්ව යන්නට සූදානම් වී සිටියේ. අමරයයි මේකේ රැයට සද්දවත් එහෙම ඇහෙනවා කියලා හැමෝම කියනවා. අද පළවෙනි දවසනේ ඉතින් පරිස්සමෙන්. මීට කලින් ආපු ඔක්කොම කට්ටිය ගියේ ওই ප්‍රශ්නේ නිසා. කෝකටත් පරිස්සමෙන් හරිද? තරංග පැවසූ එම වදනත් සමග තරමක් කෝපයේ සිතට නැගුණු අමරපාල අනේ ඵලයන් මල්ලි යන්න. උඹලා කියන්න හදන්නේ මේකේ හොල්මන් තියනවා කියලානේ. වෙන උන් එක්ක දාන සෙල්ලම් මාත් එක්ක බෑ කොල්ලෝ. හරිද? ඒක මම බලා ගන්න. උඹලා පරිස්සමෙන් ගෙදර ඵලයල්ලකෝ. එලෙස උජාරුවට මෙන් අමරේ පැවසුවේ දෙදිනා හට අපහාසයට මෙන් නොවන්ජල් බැල්මක්ද හෙලා සිනාසිනින්. තවත් මද වේලාවකින් ඔහුගේ රාත්‍රී ආහාර වේලද ගේට්ටු අසලට ගෙනවිත් දුන් තරුණයෙකුද ඔහුට පැවසුවේ අයියා අලුතෙන් නේද වැඩට ආවේ? ඔව් මල්ලි. ඇයි එහෙම කියන්නේ? නෑ ගොඩ කාලයකට කලින් රැයට කෑම එකක් ඕඩර් කරලා තිබ්බේ. ඒ නිසා ඇහුවේ. ඒක මිසක්. මම එහෙනම් ඇතුළට යන්නම් මල්ලි. එලෙස පවසා අමරේ නැවතත් පිටත්ව යන්නට හැරුණු විගස ඔහු දුටු දසුනින් එකවරම අමරපාල ගැස්සී ගියේ. අයියේ මේ පරිස්සමෙන් මේකේ රැයට සද්දබද්ද එහෙම ඇහෙනවා කියලා හිටපු හැමෝම කියලා තියෙනවා. එකවරම දුටු දසුනින් මදක් කලබල වී සිටි අමරපාල අමතා ආහාර රැගෙන ආ තරුණයා පැවසූ වදනත් සමග යලිත් කෝපයක් නැගුණු අමරේ අනේ මේ කුණුහරුප කියන්නේ නැතුව යනවද? මම ඕවට බය එකෙක් නෙවෙයි. ලෙස පවසා අමරපාල පිටත් වූයේ ඔහු කලින් එකවරම දුටු කිසිවෙකු පඩිපෙළ උඩින් ඇවිද යන දුටු දසුන ගමන් කළ දෙසටයි. දෙවන කොටසෙන් ළඟදිම හමුවෙමු.